දෙවෙනිම කතාවට ආදරෙන් පිළිගන්නවා සීසන් 2. ඉතින් අපි අද වීඩියෝ එක තුලින් කතා කරන්නේ ඇත්තටම ඉදිරියට මොන වගේ දෙයක් වේවිද කාර්යකේදී අනුහස් වගේම සමාධි කතා කර කර ඉන්නේ. ඉතින් ඇත්තටම කියනවා නම් දැන් අනුහස් ඒ වගේම සමාධි මේ දෙන්න දැන් හැමතිස්සෙම ටිකෙන් ටික රණ්ඩු වෙන අවස්ථා නම් ගොඩාක් තියෙනවා. යාළු වෙලා ඉන්න අවස්ථාවල් වලට වඩා ඒක වැඩි වෙලා පේන්න තියෙනවා කියලා අපිට තියෙනවා කතා කරන්න දෙයක්. ඉතින් ඇත්තටම කියනවා නම් සමාධි ගොඩාක් ආසාවෙන් මැච් එක බලන්න හිටියේ. හැබැයි ඒ වුණාට ඒ ආසාවත් පරදුවට තියන්නට සමාධිට සිද්ධ වුණේ වෙන දෙයක් නිසා නෙවෙයි. සමාධි මුලින්දම්ම දැනගෙන හිටියා Taman මැච් එක නොගියොත් අනුහස් තරහ වෙනවා කියලා. ඒ වගේම හැබැයි ඇත්තටම කියනවා නම් ඊට වඩා අනුහස් නම් පස්සේ හරි යාළු කරගන්න පුළුවන්නේ. එහෙමයි ඉතින් මේ වෙලාවේදී සමාධි හිතුවේ. අවංකවම කියනවා නම් මෙතනදී සිද්ධ වෙන්න ඕනේ වෙන දෙයක් නෙමෙයි. ඇත්තටම බිමල්ට වෙච්ච සාධාරණයක් කරන්න කියන කතාව ගැන අපි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඉතින් කොහොමුණත් මේ දේවලුත් එක්ක අපි මේ ගැන දැන් කතා කරමින් ඉන්න අතරතුර වාරෙදී අපි ඉදිරියට මෙන්න මේ වගේ දෙයක් ගැන කතා කිරීමට උත්සාහ කරනවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නට අපිට බලාපොරොත්තුකුත් තියාගන්නට සිද්ධ වෙන්නේ කියන කාරණාව ගැන මම මේ වෙලාවේදී ඔයාට මතක් කරලා දෙන්නට උනන්දුවක් තියාගන්නවා කියන දේ ගැන තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්නේ. ඉතින් කොහොම වුණත් ඔයා මේ වෙලාවේදී තව දෙයක් හොඳටම දැනගෙන ඉන්නවා කියන දේ ගැන මම මේ මොහොතේදී කතා කරන්නට උනන්දුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි කියන්න ඕනේ. ඇත්තටම දැන් අනුහස්ට ගොඩාක් දුක හිතලා තියෙන්නේ. ඒ දුකත් එක්ක එයා තරහක් තමයි පෙන්වන්නේ. ඇත්තටම කියනවා නම් මැච් එක බලන්න පැමිණේවි කියලා අනුහස් ගොඩාක් බලාපොරොත්තු වුණා. හැබැයි ඒ බලාපොරොත්තු ඔක්කොම මේ වෙනකොට තියෙන්නේ සුන්වීමකට ලක් වෙලා කියන කාරණාව මම මේ වෙලාවේදී අමතක කරන්න පුළුවන් කමකුත් ඇති කරගන්නේ නැහැ කියන දේ ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම බලාපොරොත්තු වෙන්න පුළුවන් කමක් තියෙන්නේ. ඉතින් කොහොම වුණත් අපි අද වීඩියෝ එක තුලින්ම මේ ගැන කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි කියන්න ඕනේ. ඉතින් සමාධිට වචනයක්වත් කියන්න වෙන්නේ නැහැ. ඉතින් ඇත්තටම කියනවා නම් අනුහස් Taman කරලා ආපු දේ ගැනවත් අහන්නේ නැතුව මේ විදිහට චෝදනා කරන එක ඇත්තටම ගොඩාක් වැරදි කියන කාරණාව තමයි අපිට මෙතනදී මතක් කිරීමටත් පුළුවන්කම ලැබෙන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන දේ ගැන තමයි මම මේ වෙලාවේදී ඔයත් එක්ක කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. කොහොම වුණත් ඇත්තටම සමාධිලා මොන වගේ දෙයක්ද කරලා ආවේ කියන දේ ආරණ්‍ය හරහා ඉදිරියට අනුහස් දැනගන්නකොට සමාධි ඇත්තටම වැරද්දක් කරලා නැහැ කියන එක හොඳින්ම වැටහෙවි.